අද අපි ලස්සන වීඩියෝ එකක් කරලා ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්න යන්නේ මේක මේ පාරම්පරික අපට උරුම වූ ගොවිතැන. ඉතින් ගොවිතැන රජකමටත් වඩා හොඳයි කියලා කියනවානේ. ඔන්න අපි අද මේ සමාජෙන් නොදකින එක පැත්තක් තමයි මේ ඔයාලට හෙළිදරව් කරන්න යන්නේ. මෙන්න මේක අපේ දැන් කමත. අපි මේ කමත ඉස්සරවම සකස් කරගන්නවා මේ විදිහට මේ රවුම් 7ක්. මේ 1 2 3 කියලා මේ රවුම් 7 අඳින්නේ මේ අලු භාවිතා කරලා. අවසාන රවුම ලොකුවට අවසන් කරනවා අපි කමතේ වඩා ප්‍රමාණයකින්. ඊට පස්සේ මේකට අපි මේ ගොවිතැන වෙනුවෙන් භාවිතා කරන උපකරණ තියෙනවා. ඒ උපකරණ ටික අනිවාර්යෙන් අපි මේකේ අඳින්න ඕනේ. බෝලත්ත මේක තමයි බෝලත්ත කියන්නේ. මෙන්න බෝලත්ත. මේකට අපි කියන්නේ බෝලත්ත කියලා. මෙන්න බෝලත්ත අපි මෙතන ඇඳලා තියෙනවා. ඊට පස්සේ උකුණු ගහ. මෙන්න උකුණු ගහ කියන එක. මේක මේ විදිහට අපි ඇඳලා පෙන්නලා තියෙනවා. මේක උකුණු ගහ. ඊට පස්සේ මේක මොනවාද? පෝරු ලෑල්ල. මේ පෝරු ලෑල්ලෙන් බැතෙක් කරන්න අපි භාවිතා කරන්නේ මේ පෝරු ලෑල්ල. මේක මේ විදිහට ඇඳලා අපි පෙන්නලා තියෙනවා මෙතන. මෙන්න පෝරු ලෑල්ල. ඊට පස්සේ මෙන්න දෑකැත්ත. මේ ගොවි උපකරණ ටික තමයි මේ විදිහට අපි මේ රවුම් වලට පෙන්නලා තියෙන්නේ. ඊට පස්සේ අපිට මේකේ තියෙනවා මුත්ත කියලා කෙනෙක්. ඒ මුත්ත තමයි මේ තියෙන්නේ. මේ මෙතන තියලා තියෙන්නේ මුත්ත. මේ මුත්ත උඩ අපි මේ විදිහට කටු හබ්බෙල්ලේ. යකඩ කෑල්ලක්. මේක අපේ මේ පරම්පරාවෙම කරන දේවල් නේ ඉතින්. මේවා අනිවාර්යෙන් කමදක තියෙන්න ඕන දේවල්. මේ මුත්ත උඩ මෙහෙම තියෙනවා. මොකද මේ බැතේට තනි රකින්නේ මේ මුත්ත. ඉතින් ඒ හින්දා මේ විදිහට තියෙනවා. ඊට පස්සේ අපි කපාගත්ත ගොයා දැන් මෙතෙන් අපි ගෙනහලා වට රවුම 3 වටක් කැරකිලා මේ විදිහට මුත්ත උඩින් තියලා මෙහෙම වහනවා. වහලා වැඳලා ඔන්න පළවෙනි අදියර ওই විදිහට අපි අපසන් කරනවා. ඊට පස්සේ අපි ගෙනල්ලා දාන මේ කොළය හොඳට මේක පුරාවට වඩනවා. වඩලා ඊට පස්සේ අපි දැන් මේ කරන්නේ අපිට යන්ත්‍ර සූත්‍ර කොච්චර තිබුණත් අපි පැරණි තැනට තමයි ගිහින් තියෙන්නේ. අපි ඊට පස්සේ දැන් මේක අද රෑ හරක්ගෙන් පාගලා තමයි මේ අවසන් කරන්නේ. දැන් අපි වැඩි හිටියෙක් ඉන්නවා මතන. අපි එයාගෙන් කියමුකෝ දැන් මේවට කියලා නම් අයියා එන්නකෝ පොඩ්ඩක් කියලා දෙන්නකෝ. මේ දැන් අපි මේ කොළ කිව්වට දැන් මේකේ කොළ නෙවෙයි කියන්නේ ඊට පස්සේ නේද? මෙන්න මේ විදිහට. ඔන්න ඔය විදිහට මේක වටාටම දාන්න. අන්න ඒකට තමයි වඩනවා. අපි කමත් භාෂාවෙන්. ඔව් කමත් භාෂාවෙන් වඩනවා කියලා කියන්නේ. ඔන්න මේක කියන්නේ මැඩුවම කියලා නේද? නෑ මැඩුවම කියන්නේ අවසන් වෙනකොට. අවසන්. ඔව්. මේ හරක් කැරල්ලට ඇති ප්‍රමාණයට අපි මේ කොලේ අඩිය වඩනවා නේද? ඔව්. මේක අපිට අතින් කරන්නත් පුළුවන් මෙහෙම උකුණු ගැත්තෙන් කරන්නත් පුළුවන් මේ. මෙන්න මේ උකුණු ගහ භාවිතා කරලා මේ ක්‍රමයට කරනවා. අන්න. ඔව්. උකුණු ගහෙන් තමයි ගොඩක් අය පුරුදු වෙන්නේ නේද? ඔව්. මේක අනිත් එකකින් අපි මේකට ගවයෝ දාලා මේ ගවයෝ ටිකක් දාන්නේ. දාලා ඉතුරු කරලා හරියට කළා තමයි මේක ඉතුරු වැඩ කරන ආවර. දැනට අපි ඔච්චරයි අපි ඉස්සරහට බලමු මොකද වෙන්නේ කියලා. මේ දැන් අපි මේ වැඩුවම හොඳට පොළ ටික වඩලා මේව කරලා හරක් ටික දාලා අපි දැන් ගොයන් පාගන්න. ඔව්. එලවලා ඊට පස්සේ මේ වැඩුවන් අයින් කරලා ඒ විදිහට මේක අවසන් කරනවා. අපි රැයට හොඳ ඇඹුලකුත් එහෙම කාලා නේද? පරම්පරාවේ ඇඹුල. ඒකත් අපි හැන්ද වෙනකොට බුද්ධි විඳලා අපි අවසන් කරන ඉදිරි කොටස අපි පස්සේ වීඩියෝ කරන්නම්. ඔව්. සුබ දවසක්.